තාජුඩින් මැරුවෙත් රාජපක්ෂලම තමයි. ඔය ඉතින් රාජපක්ෂලා කියලා ඒක ඔප්පු නානේ පස්සේදී. ඔයා මැරුවේ කවුද? රාජපක්ෂලව බ්ලැක්මේල් කරන්නද හදන්නේ? නෑ නෑ බ්ලැක්මේල් කරන්න පුළුවන් මිනිස්සුද රාජපක්ෂලා කියන්නේ. මම දැනටත් හැංගිලා ඉන්නේ. ඒ කියන්නේ මම දැනටත් හැංගිලා ඉන්නේ. රාජපක්ෂල බයයි. මහින්ද රාජපක්ෂට වැරද්දක් කියනවා නම් අපි මිනිස්සෙක් වෙන්න බෑ. මේ සාකච්ඡාවෙන් පස්සේ ඔබට ගෙදර ඉන්න පුළුවන්ද? ගෙදර ඉන්න තත්ත්වයක් නෑ. නාම රාජපක්ෂ මහත්තයා නෙමෙයි. නාම රාජපක්ෂ මහත්තයාගේ එහෙම මනසක් නෑ. එහෙම ජීවත් වෙන මිනිස්සෙක් නෙමෙයි. එහෙම අඩු මානසිකත්වයෙන් ජීවත් වෙන මිනිස්සෙක් නෙමෙයි. රාජපක්ෂ පවුලේ අලුගෝසුවා කියන එක හරිනේ. රාජපක්ෂලා කිව්වම ගහන්න කියලා ගහලෙනවා. ඔව් අපි එහෙම කරපු දේවල් තියෙනවා. අද කතා බහ අරුණ විදානගමගෙත් එක්ක ඔබට කජ්ජා කියලා කියන්නේ ඇයි? කජ්ජා කියලා කියන්නේ ඉස්කෝලේදී. ඒ කියන්නේ ඔබ චණ්ඩියෙක් ඉඳා. නැහැ. ඒක ඉස්කෝලේදී දාපු ළමයි විහිළුවට දාපු නමක්. ඔබ ඉන්නේ කොහෙද? මම ඉන්නේ මැදමුල්නේ වීරකටි මැදමුල්නේ. හරි. ඔබට අද කතාවට බහට එන්න කිව්වේ මට ලැබුණු තොරතුරුත් එක්ක. ඔබ තමයි රාජපක්ෂලගේ පවුලේ අලුගෝසුවා. හරිනේ? නැහැ. ඒක වැරදි. ඒ වැරදි කියන්නේ. වැරදි කියන්නේ ඒක මිනිස්සු ඒක හදාගත්ත එක. නෑ ඔය කියන්නේ බොරු. මම ළඟ තොරතුරු තියෙනවා. මම ළඟ සාක්ෂි තියෙනවා. නෑ මොනවා කිව්වත් ඒක මං සහතික කළා මං කියනවා මං නෙමෙයි. ඔබේ නම කියවෙන්නේ චන්ද්‍රපුෂ්පේ උඩම්පිටිය අමරේ මිනිමරුවොත් එක්ක නම කියවෙන්නේ. ඒ කියන්නේ ඔබත් අනිවාර්යෙන් මිනිමරුවෙක්. නෑ මිනිමරුවෙක් නෙමෙයි මං ඕනම කොන්ට්‍රැක්ට් ක්ලියර් කෙනෙක්. නෑ ඕනම අසාධාරණයක් කරන්නේ මං පෙනී හිටින කෙනෙක්. ඕනම කෙනෙක්. ඕන චණ්ඩියෙක් කතාන්නේ එහෙමනේ. නෑ මන්ට ඔබතුමාට ඕන විදිහක හොයලා ගන්න බෑ. අපේ ලේ ගෑවිලා නෑ අපේ අත්වල. දැන් නෑ අත හොදගෙන ඉවිල්ලා තින්නේ. නෑ අපේ අත හොදගෙන ආව එක නෙමෙයි ජමුදිත මෙතන වැඩේ තියෙන්නේ. මිනිස්සුන්ට කියන්න පුළුවන් ඕනම දෙයක්. නමුත් මම රාජපක්ෂවරුවෙන් බැලමෙහෙරකම් කරා. මම කරපු මට ලැජ්ජ වෙන්නේ අද වෙනතුරු මම මේ සාමාන්‍යයෙන් අර අපේ භාෂාවෙන් කියන ගෝණි නැතුව මම කඩේ ගියේ රාජපක්ෂ වරුන්ට. ඇයි ලැජ්ජති? ලැජ්ජ මොකද? ලැජ්ජ වෙනවා. මේ මිනිස්සුන්ට කිසි කෙලෙහ ගුණයක් නැහැ. රාජපක්ෂ වරු කියන්නේ හරි මේ දැන් අපිට තේරෙන වෙනවා රාජපක්ෂ අපි ඉස්සර රාජපක්ෂලාට මිනිස්සු ගහනකොට අපි හිතනවා මේ මිනිස්සු ලංකාවේ මිනිස්සු මෙච්චර කුහකද? හැබැයි රාජපක්ෂලා ඕගොල්ලෝ රැක්කා. අරගලෙන් පස්සේ වාට මම වෙනම ඔයා මේ ප්‍රෝග්‍රෑම් වෙනවා කොහේ තොරතුරු හෙව්වා. ලක්ෂ 100ක් අතර දීලා නුවර්ලී හැංගෙන්නේ යවුවා ඔයා. ඔව් මිනිස්සුත් එහෙම කියනවා. මට ලක්ෂ 100ක් දුන්නා නම් චමුදිත මම හිතන්නේ රාජපක්ෂ වරු දන්න කට්ටිය දන්නවා රාජපක්ෂවරුන්ගෙන් කවදාකවත් සල්ලි දීලා කියලා එහෙම උදව් කරා කියලා එහෙමනම් කවදාකවත් මම නම් ඉතිහාසයවත් මම නම් දැකලා නැහැ. අපෙන් මොන හරි දෙයක් වියදම් කරොත් මගේ නම් ලක්ෂ 100කට වඩා මම වියදම් කරලා තියෙනවා රාජපක්ෂලාගේ දේශපාලන ගමනට. සල්ලි කොහෙන්ද එච්චර වාට? සල්ලි මට ව්‍යාපාර තියෙනවා. මොනවද ව්‍යාපාර? මට බස් තියෙනවා, හොටෙල් තියෙනවා. රාජපක්ෂලාගේ බලයෙන් ගත්තේ ඒවා? නෑ, ඒව මොකුත් නෑ. රාජපක්ෂලා අපිට අපමරේනුක දෙයක් මට කරලා නෑ. මට මගේ සාමාන්‍යයෙන් අපි දේශපාලන මත ගැටුම් යනකොට එච්චරනම් දැන් ඔයා කෙලිම වචන වලින් කිව්වා අපි කඩේ ගියා. ඔව් බත් බැලුවා තමයි. මොකටද කඩේ ගියේ රාජපක්ෂලා? මොකුත් කරේ නැත්තම්. කරේ නැත්තම් කියන අපි ඇත්තටම මේ අපි අන්ධ වෙලා හිටියේ රාජපක්ෂවරුන්ට. අපි ඇත්තටම අන්ධයි. කාටද? මහින්දරත් චමල්ටද? අපි මහින්ද රාජපක්ෂට නම් ඇත්තටම අන්ධයි. නමුත් මහින්ද රාජපක්ෂට අන්ධ වුණාට අපි එතන මම නම් පසුතැවීමක් වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ කියන චරිතය මේ රටට වැඩක් කරපු මිනිස්සු. අනිත් සියලු දෙනා වෙනුවෙන් අපි දේශපාලනයකට අනේක වාරයක් අපි පසුතැවෙනවා. අපි නෙමෙයි සාමාන්‍යයෙන් ගමේ ඉන්න ප්‍රාදේශ සභා මන්ත්‍රී උපලස් සභා මන්ත්‍රී මේ සියලු දෙනාම ප්‍රබල සමාජිකයෝ මේ සියලු දෙනාම බොහොම කලකිරීමෙන් ඉන්නේ. නමුත් ඒ මිනිස්සුන්ට එළියට අවිලා කතා කරන්න බෑ. ඒ මිනිස්සුන්ට කොන්දක් නැහැ. අපට කොන්දක් තියෙනවා. බය නැහැ අපි හෙට මැරුවත් අපි බය නැහැ. ඕගල රාජපක්ෂලත් එක්ක එකතු වෙලා අහිංසක මිනිස්සුගේ ඉරිමාංශي උරා කෑවා. ලේ ටික උරා බිව්වා. ඕගල කරේ ඒක නෑ. එහෙම රටේ දැනට තියෙන තත්ත්වයන් නම් ඒක වෙලා තියෙනවා. ඒක අපි විවේචනය කරන්න ඒක විවාදයකට ගන්න දෙයක් නැහැ. ඒක අනිවාර්යෙන් ඒ දේ රටේ දැනට වෙලා තියෙනවා. අපි ඒ දේ අපි දැනට තේරුම් ගන්නවා. නමුත් යමුදිට අපි අර ඒ ගෙදර වෙනකොට අපි ඒ මිනිස්සු කියන දේක් විතරයි අපි දැකලා තියෙන්නේ. නමුත් අපි අර එළියට බහලා බලනකොට මිනිස්සුන්ගේ අඬෝනාවල්, මිනිස්සුන්ගේ වේදනාවල් මේවා අපි දකිනකොට අපි දන්නවා මේක මේ ඇත්තටම මේක මේ මිනිස්සු කියන්නේ මේ ඇත්ත. ඔයා පදිංචිය කොහෙද? මගේ මැදමුල්නේ. මැදමුල්නේ කොතනද? මැදමුල්නේ රාජපක්ෂලගේ අල්ලපු ගෙදර. අල්ලපු ගෙදර. ඒතර රාජපක්ෂලා පවුලත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔයගොල්ලෝ පවුලේ අය තාම වැඩ කරනවද ඒගොල්ලන්ට? තාම වැඩ කරන මගේ නෝනගේ තාත්තා තාම වැඩ කරනවා. කොහෙද වැඩ කරන්නේ? ජනාධිපතිතුමාලා ගෙදර. මැදමුල්ලේද? මැදමුල්ලේ මහ ගෙදර. එතකොට දැන් අර මැෂින් ගෙන ආපු ටික කපිල රාජපක්ෂගේ බිරිඳ ගත්තා. ඔව් කපිල රාජපක්ෂ නෙමෙයි වරද ගන්න. කපිල දිසානායක. එයාගේ බිරිඳ. ඉතින් එයාලා මම දන්නවා එයාලා ළඟ හිටියනේ. මහින්දගේ මස්සිනා. මහින්දගේ මස්සිනා. මහින්දගේ මස්සිනා. මහින්ද රාජපක්ෂ මහත්තයා මම මහින්ද කියන්න කැමතිත් නැහැ මේ මනුස්සයාට. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මස්සිනා. දැන් මේ දිවෙන් දිව ගාගෙන ඉඳලා කිරිපැණි වගේ ඉඳලා දැන් මෙහෙම පාපොච්චාරණය කරලා එන්න හැදුවේ මොකද? ඔක්කොම පව් ටික සුද්ධ කරගන්න නෑ සුද්ධ කරගන්න නම් ඕනේ නැහැ. මට එහෙම අමුතුවෙන් සුද්ධ කරගෙන මට සහතික ගන්න ඕනේ නැහැ. මට කාගේවත් සහතික ඕනේ නැහැ. නමුත් මම සාමාන්‍ය විදිහට මම ජීවත් වෙලා යනවා. නමුත් මට දැන් මේ රාජපක්ෂල වෙලා තියෙන්නේ දැන් මම මේ පදනමක් කරගෙන මිනිසුන්ට උදව් කරගෙන යනවා. මගේ එක මම ඉස්සර ඉඳන් මගේ
ඔළුවේ තිබිච්ච එක. ඕගොල්ලෝ රාජපක්ෂලා වටේ හිටපු කට්ටිය මැෂින් වලින් කපිල දිසානායක බිරිඳ කරගත්තා වගේ රස්සා බෙදුවා සල්ලි ගත්තා සමහර රස්සාවල රුපියල් 30000 ගණන් අරන් තියෙනවා. ඕගොල්ලොත් රාජපක්ෂලා ළමිකුල්ලා අද රාජපක්ෂලා වටේ ඉන්න මිනිස්සු බස් කීයක් තියනවද? වාඩ බස් කීයක් තියනවද? පර්මිට් ගත්තේ කොහමද? මම නම් මට නම් කිසිම දෙයක් දීලා නැහැ. ඒ රාජපක්ෂවරු දීපු ෆෝමිට් දීපු මිනිස්සු ඕන තරම් වැඩ කරගෙන පැත්තවලා තියෙනවා. නිවිල් මොනවද අරන් තියෙන්නේ? ඔව් නිවිල්ටත් බස් තියෙනවා. නිවිල්ට මොන ෂෙට් තියෙනවනේ? ඔව් ෂෙට් තියෙනවා. ඒතකොට නිවිල් කුමාර සල්ලිකාරයෙක් කියලා තියෙන්නේ. එයාගේ දේශපාලන මේ බලවතුන්ගේ ළඟ හිටපු නිසා ඒ කට්ටිය කරගෙන දෙන්නේ. අද තංගල්ලේ පොලිසි පාලනය කරන නිවිල්නේ. ඔව් සම්පූර්ණයෙන් එයා. එයානේ. ඔව් රාජපක්ෂගේ හයිය. ඔව් රාජපක්ෂවරුන්ගේ හයිය. ඔව්. නිවිල් දැන් මොකද පොලිසියද? දැන් පොලිසිය නෙවෙයි එයා දැන් ආමිනේ. එයා ආමි වුණාට මහින්ද රාජපක්ෂ මහත්තයා ස්කෝඩ් එකේ ප්‍රධානියා. ඔව් ඒතර අරුණ විධානගමගේ කියන ඔබත්. ඔව්. නිවිලුත් කිසි වෙනසක් නැහැ. දෙන්නම නෑ අපි සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ. නිවිල් අපි ඕනම කෙනෙකුට හොයලා බලන්න පුළුවන්. අපි දේශපාලන වශයෙන් සත පහක දෙයක් අපි හම්බ කරගෙන නැහැ. ඒතකොට රස්සාවල 30000 ගානේ සල්ලි ගත්තේ කවුද? නෑ අපි නෙවෙයි කපිල දිසානායක මහත්තයාගේ නෝන තමයි ඒ සල්ලි ගන්නේ. හැමදේම කපිල. හැමදේම කපිල. මම නෑ. මම දන්නවා ජමුදිත මහත්තයෝ මම එතන හිටියේ කෙනානේ. වග කීමෙන් කියනද කපිල දිසානායක බිරිඳ සල්ලි ගත්තා කියලා? සම්පූර්ණයෙන් සාක්ෂියතුව කියන්නේ බොරුණ නඩු දාන්න පුළුවන්. මේ සාක්ෂි තියෙනවා. ඔව් සාක්ෂි තියෙනවා. 30000 ගානේ සල්ලි දුන්න සල්ලි සාක්ෂි තියෙනවා. 30000 මේ ඔය ඔතන වැරදීමක් ජමුදිත 30000 තියෙන්නේ නිවාස ආධාර තියෙන්නේ. මිනිස්සුන්ට නිවාස ආධාර දෙනවා. නිවාස ආධාර දෙන එකේ නම් ලිස්ට් එක හදන්නෙත් එතුමා දෙන කෙනා තීරණය කරන්නෙත් එතුමා. එතකොට දැන් නිවිල් අද කෝටිපතියෝ කෝටිපති ප්‍රකෝටිපතියෝ. ප්‍රකෝටිපතියෝ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගෙන් හොයාගත්ත මිනිස්සු. ඔව් ඉතින් නැත්තම් නිවිල් කියන මිනිස්සයා සාමාන්‍ය පුජ්‍යලෙක්. සාමාන්‍ය පවුලක සාමාන්‍ය මිනිස්සෙක්. මොනවද නිවිල්ට තියෙන්නේ? නිවිල්ට තියෙනවා මම හිතන්නේ ප්‍රකෝටිපතියෙක් කෙනෙකුට ඔබතුමාට තේරෙනවා ඇතිනේ බස් තියෙනවා සෙට් තියෙනවා. ඒක තංගල්ල අද පාලනේ නිවිල් අතේ තියෙන්නේ. ඔව් ගොඩක් දුර නිවිල් ගත්තේ තමයි තියෙන්නේ. අපි නිවිල් කියනවා නම් නිවිල් කියන දේ පොලිසිය ඕන ස්ථානාධිපති කෙනෙක් ඒක අහනවා. ඒක අහන තැනට ඒ ස්ථානාධිපති රජයේ සේවකයා රජයේ නිලධාරියා ඒක සම්පූර්ණයෙන් ඒක හිර කරලා තියෙන්නේ. මේ මිනිස්සු දන්නවා මේක මේ මිනිස්සුන්ට පිටුපෑවොත් මේක මට මෙතන මේ රස්සාව කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක මේ මිනිස්සු තේරුම් ගන්න තියෙන්නේ ඒක. ඒ නිසා මේ මිනිස්සු කියන දේ තමයි අහන්නේ. ඔබට බය නැද්ද රාජපක්ෂලත් එක ගේම ඉල්ලන්නේ? නෑ බය කියන දේ ජමුදිත මහත්තයා මගේ අපේ ඇඟේ ගෑවිලාවත් නෑ අපි දන්නෙත් නෑ බය කියන දේ. බය නම් මම මෙහෙම ඇවිල්ලා කතා කරන්නෙත් නැහැ. නමුත් මම දන්නවා මම මෙතනින් අද මෙතනින් එළියට යනකොට මට ජීවිත හානියක් වෙන්න පුළුවන්. ඒක මම ඒක සාමාන්‍යයෙන් සබ්භාවයෙන් ඒක බාර ගන්න කැමතියි. මොකද දන්නද මේ මිනිස්සුත් එක තවදුරටත් මේ මිනිස්සුන්ට කඩේ ගිහිල්ලා වැඩ කරනවට වඩා මට මැරෙන එක හොඳයි කියලා මට තේරුම් ගත්තා. හරක් කටත් වෙඩි තියලා තියෙනවා ඔබට. ඔව් හරක් කටා වෙඩි තියන්නේ අන්න ඒක තමයි ජමුදිට හොඳ ප්‍රශ්නයක්. හරක් කටා වෙඩි තියන්නේ මට හරක් කටාගේ හිතවත්කමකට නෙමෙයි. හරක් කටාගේ මම කුඩු කිලෝ 38ක් අල්ලලා දෙනවා ඇඹිලිපිටිය පොලිසියට. ඇඹිලිපිටිය පොලිසියට කුඩු කිලෝ 38 අල්ලලා දුන්නාට පස්සේ කුඩු කිලෝ 38 ඔත්තු ඇඹිලිපිටිය ඔයසිට දුන්නා කියලා යටියන STF කැම්ප් එකේ නිලධාරීන් විසින් ඇවිල්ලා මං ගන්නවා අත්අඩංගුවට අරගෙන මේ ඇඹිලිපිටිය පොලිස් නිලධාරියකින් OIC රත්නායක මහත්තයාගෙන් මට කුඩු කිලෝ එකක් ගන්න කියනවා. අන්තිමේදී පොලිසියයි STF එක අතර තියෙන ප්‍රශ්නේ ඒ දෙන්න ඒ දෙගොල්ල බේර ගන්න තු ඒකට මම මැදි ගන්නවා. හැබැයි හරක් කටාගේ ගෝලෙක් නෙවෙයි. නෑ හරක් කටා ගෝලෙක් නෑ හරක් කටා ගෝලෙක් නම් මට වෙඩි තියන්නේ නෑනේ. මම දෙන්නෙක්ට බිස්නස් කරලා අන්තර කොහොමවත් මම ඔය චමුදිත කුඩු කියන ප්‍රශ්නෙට කතා කරනකොට මම කැමති නෑ. මම ඒකට තදින්ම විරුද්ධ. මම මෙහෙමයි චමුදිත මගේ තරහකාරියෙක් වුණත් මෙහෙම අසාධාරණයක් කරදරයක් වෙලා තිබ්බොත් මම මේ මිනිස්සු වෙනුවෙන් ගිහලා මම පෙනී හිටිනවා. මම මේ මිනිස්සු බේර ගන්නවා. ඒක මේ චමුදිතය මේ කපිල දිසානායකද රාජපක්ෂද කියන්න දන්නේ නැහැ. නමුත් රාජපක්ෂරුන්ට මම සමීප නිසා ආදරේ නිසා මම ඒක ගිහලා කරා. ඒතර රාජපක්ෂලත් එක්ක මෙච්චර හිතවත් හිටියා නම් ඇයි දැන් ඔබ මේ සාකච්ඡාවේදී කොහොම මං හැංගි ඉන්නේ? මට කෝල් කළා මම දැනටත් හැංගිලා ඉන්නේ. ඒ කියන්නේ මම දැනටත් හැංගිලා ඉන්නේ. රාජපක්ෂල බයයි. රාජපක්ෂවරු කියන දේ සාමාන්‍ය රාජපක්ෂවරු කියන මිනිස්සු හොඳට හිටියොත් හොඳයි. ඒ මිනිස්සු කියන දේ අහගෙන හිටියොත් ඒ මිනිස්සු කියන්නේ මොකද? ඒ කියන දේ හරිනේ කියලා අපි ඉන්නව නම් අපිට ජීවිත කාලෙවත් එතන ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මරණ කොන්ත්‍රාත්තුවක් දීලා තියෙන්නේ? ඔව් කපිල දිසානායක දෙනවා කියලා අඟුරුකලේ බන්ධනාගාරයට ගිහිල්ලා දෙනවා මරණ කොන්ත්‍රාක්ට් එකක් මට. දෙන්නේ. එනවා දැන් පාතාල අපරාධකාරයෙක් ඉන්නවා ළඟදී මරනවා මේ හීම්බුන්නේ වීර කැටියේ අතුල කියලා කෙනෙක් අතුල මේ මරපු ඝාතකයට දෙනවා කොන්ත්‍රාක්ට් එකක් කියලා බන්ධනාගාරයට ගිහලා කොන්ත්‍රාක්ට් එක දෙනවා. කපිල දිසානායක කියන්නේ රාජපක්ෂලගේ දැනුවත් වීම ඇතුව. රාජපක්ෂවරුන්ගේ දැනුවත් වීමක් නැහැ මන් දන්න විදිහට. කපිල දිසානායක මේ රාජපක්ෂ භූමිකාව රාජපක්ෂල පිරියවන්නේ රාජපක්ෂල මේ අපිරිය කරන්නේ කපිල දිසානායක කවුරුවත් නෙමෙයි. කපිල දිසානායක ඒ තරම් ප්‍රබල පුද්ගලෙක්. ඔව් ප්‍රබල පුද්ගලෙක් කියන්නේ ඔහු තරම් ගේම් ගහන පුද්ගලෙක් අපේ භාෂාවෙන් කියන ඔහු තරම් ගේම් ගහන පුද්ගලෙක් කවුරුවත් නැහැ. ඒතර මෙච්චර අවධානමක් ගන්න ගෑනු දරුවෝ මේ පවුලේ දරුවෝ නැද්ද? දරුවෝ ඉන්නවා. ඉතින් මොකද්ද කරන්නේ අපි දැන් මේ අපි විතරක් චමුදිත මේ කාලේ ඉඳලා ජීවත් වෙන්න ඕනේ. මට තියෙන ධනය මිනිස්සු දන්නවා. මට තියෙන ධනයට මට මගේ දරුවෝ තුන් දෙනාට කාලා බීලා හෝ විදේශ රටකට හෝ ගිහිල්ලා අපට කාලා බීලා ඉඳලා ඉන්න පුළුවන්. නමුත් චමුදිත මිනිස්සු මේ දෙන මිනිස්සුන්ගේ අඳෝනාවල් මේවා කවදා හරි මේ රාජපක්ෂුන්ට මේ පරිසම් දෙනවා. මේක විනාශයක්. අපි දන්නවා රාජපක්ෂුන්ට මිනිස්සුන්ට රාජපක්ෂුන්ට කියන්න බෑ. රාජපක්ෂුන්ට කියන්න කියලා කියන්නේ අපට.
ඊට පස්සේ මම තමයි රාජපක්ෂුන්ට කියන්නේ කියලා කපිල දිසානායකට කියන්න ඕනේ. ඉතින් කපිල දිසානායක නම් ඔක්කොම නඩුව අහන්න ඉතින් එහාට තව අහන්න දෙයක් නැහැ නේ. ඔය එන්න හදන්නේ දේශපාලනෙන්නේ. නෑ දේශපාලනයට එන්න තරම් අපට වටපිටාවක් නැහැ ජමුදිත. මගේ තාත්තා දේශපාලඥයෙක්, මගේ සීයා දේශපාලඥයෙක් නෙවෙයිනේ. අද රටේ දේශපාලනය හැදිලා තියෙන්නේ එහෙමනේ. රාජපක්ෂලා ආපහු බලයට ගන්න කිව්වොත් ඔබ කැමතිද? නෑ. කිසිසේත්ම නෑ. රාජපක්ෂල කොහොමවත් වැඩක් නෑ. මහින්ද රාජපක්ෂට මේ කැමති නැත්නම් මහින්ද රාජපක්ෂලට මේ වැරද්දක් කියනවා නම් චමුදිත මන් දන්නේ රටේ දැනට නම් වැරදි තියෙනවා. රාජපක්ෂ මහින්ද රාජපක්ෂට වැරද්දක් කියනවා නම් අපි මිනිස්සෙක් වෙන්න බෑ. මේ සාකච්ඡාවෙන් පස්සේ ඔබට ගෙදර ඉන්න පුළුවන්ද? ගෙදර ඉන්න තත්ත්වයක් නෑ. ගෙදර මොකද ප්ලෑන් කරලා තියෙන්නේ? ප්ලෑන් කරලා තියන්නේ ඉතින් හැංගිලා ඉන්න ඕනේ මේ රජයක් කොහේ වෙන රජයකට කාට හරි එනවා. අපි දේශපාලන කිසිම වෙනකොට තාම වෙනත් කඩේ යන අපිට ලැජ්ජයි වෙන කෙනෙකුට දේශපාලන කඩේ යන්න බෑ. මම ගිහිල්ලා එනවාට විපක්ෂ නායක ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ගිහිල්ලා මුණ ගැහෙනවා. මුණ ගැහෙන්නෙත් මේ විපක්ෂ නායකනේ. අපි දැන් මේ අපේ තියෙන ගැටලු කියන්න එපා. අපි මං එතුම ගිහිල්ලා හම්බ වෙනවා. එතුම ගිහිල්ලා හම්බෙච්ච දවසේ ඉඳන් තමයි සමුදිත මට මේ මිනිස්සු දිගට හරහාට ගහන්න ගන්න. මේ මිනිස්සු මොකද්ද දන්නවද කරන්නේ? මේ මිනිස්සු අර මගේ අර වේපන් නඩු දෙක තුනක් තියෙන නිසා මේ මිනිස්සු කරන්නේ පොලිසිය දම්මලා මම හිර කරනවා. පොලිසිය දම්මලා මම පහලනවා, තලනවා. තලලාගෙන මම එතකොට ආයි රාජපක්ෂල වැටේ කියලා රාජපක්ෂල දනිල් ළඟ වැටේ කියලා තමයි මේකට ටික බලාපොරොත්තු වෙන්නේ. අවසාන වශයෙන් රාජපක්ෂලා පිළිබඳව කියන්න තියෙන්නේ මොකද්ද? කියන්න තියෙන්නේ මේ රටට සාපයක් දැන්න. රාජපක්ෂල කියන්නේ සාපයක් දැන්නට ඉස්සර නම් එහෙම නැහැ. මම ජමුදිත මම දැන් 100ට ලක්ෂ වාරයක් මම ගැරන්ටි කරලා කියනවා රාජපක්ෂල කියන දේ දැන් රටට සාපයක්. දැන් රටට සාපයක් මේක මිනිස්සු අහිංසක මිනිස්සු ගැන තේරුම් ගන්න නැති කෙනෙක් මේ රටට කොහොමවම ගැලපෙන්නේ නැහැ. මිනිස්සු ජීවත් වෙන විදිය අද සමාජින් අපි දන්න මිනිස්සු ජීවත් වෙන විදිය. අනිත් අය චාමල් නාමල් නාමල් රාජපක්ෂ කියන චරිතේ මම දන්නවා හොඳට පෞද්ගලිකව මම දන්නවා. නමුත් නාමල් රාජපක්ෂ කියන ඉස්සෙල්ලා චරිත නෙමෙයි දැන්. නාම රාජපක්ෂ මහත්තයා ඉස්සර රේස් පැද්දට ජමුදිත දැන් රේස් පදින්නේ නැහැනේ. ඒ යගේ තරුණ කාලේ. නමුත් දැන් එයා පරිණත වෙලා තියෙනවා. නමුත් නාම රාජපක්ෂේ ගුණක් තියෙන වැරද්ද තියෙන්නේ නාම රාජපක්ෂලා ඇයි මේ කපිල දිසානායක කියන චරිතේ මේ තියෙන මේ සිංහ වෙස් පෙන්නුවට මේ වෘක කමක් තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්න අපි සියලු දෙනාම පාක්ෂිකයෝ മന്ത്രിවරු මේ අපි മന്ത്രിවරු 50ක් විතර දැන් අපි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 50ක් විතර කතා වෙලා තියෙනවා අපි නාම රාජපක්ෂ මහත්තයා මුණ ගැහෙන්න නම් අපි ඒ කපිල දිසානායකට කියන්න ඕන. අපි කොහොමද? කපිල දිසානායක මහත්තයා අපි අරන් යයිද නාම රාජපක්ෂ මහත්තයා ළඟට. ඉතින් ඒ නිසා සංගල්ලි පොලිස් අධිකාරී කෙනෙක් ඉන්නවා අපට මට හයිරම් කරන කෙනෙක්. ඔය මෙහි මේ අර මාවනැල්ලේ කේස් එකේ ඉන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙක්. ඉතින් එතුමා කරන්නේ සම්පූර්ණයෙන් කපිල දිසානායක මහත්තයා කියන වැඩ. ඉතින් අපි කොහොමද අපි නිවැරදි ජීවත් වුණත් අපට වැඩක් නැහැ. අපට ජීවත් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් පොලිසිය දවස ගානේ ලෝනවා මගේ ඔයාගෙන පුදුම කියන්නේ ජමුදිත මට ඩිපෙන්ඩරයක් මම පාවිච්චි කරන්නේ මගේ පෞද්ගලික වාහනේ. ඩිපෙන්ඩරේ රතේ පදිනවට මේ මිනිස්සු කැමති නැහැ. මොකද්ද මං කරන්නේ? මගේ ඉරිසියාව කුහකකම. කොහොමද කැමති නැත්තේ? රාජපක්ෂවරු කැමතිත් නැහැ. නාම රාජපක්ෂ මහත්තයා නෙවෙයි. නාම රාජපක්ෂ මහත්තයාගේ එහෙම මනසක් නැහැ. එහෙම ජීවත් වෙන මිනිස්සෙක් නෙවෙයි. එහෙම අඩු මානසිකත්වයෙන් ජීවත් වෙන මිනිස්සෙක් නෙවෙයි. හොඳත් අපි කියනවා නරකත් අපි කියනවා. අනිත් රාජපක්ෂවරු කපිල දිසානායක මේ සියලු දෙනාම කැමති නැහැ මේක පදිනවට. මං අනේ මං අද ලක්ෂ 40ක් මම මගේ වාහනේ යන මාකට් එකට වල ලක්ෂ 40කට ඩුවේ මං වාහනේ දෙනවා. ඒ දෙන්නේ මේ මිනිස්සුගේ තියෙන මේ අඩත්තේට්ටක මේ හිරිහැර නිසා මේ දෙන්නේ. දැන් අද මම මේ හයරකට වාහනයක් කරා මම මේ වැඩසටහනට එන්නේ. ඉතින් ඒ තරම් මානසිකත්වයක අපි වැටලා තියෙන මේක කාටද අපි චමුදිත කියන්නේ? ඒක රාජපක්ෂලට විරුද්ධ වෙලා මැදමුල් ඉන්න බෑ. මැදමුල් නෙමෙයි හම්බන්තොටම ඉන්න බෑ රාජපක්ෂවලට විරුද්ධව. රාජපක්ෂවරු කියනවා නම් ඒ කියන දේ අපි කරනවා නම් ඊට එහා දෙයක් නැහැ. අපිට තවත් අපේ පැහැදිලිව අපිට වැදගත් විදිහට ගමේ ජීවත් වෙන්න පුළුවන් එහෙම. බොහොම ස්තුතියි. රාජපක්ෂ පවුලේ අලුගෝසුවා කියන එක හරිනේ. මොනවද කරපු රාජපක්ෂලාගේ බැල මෙහෙවරකම්? මම කියන්න ඕන වචනේ ඔබම කිව්වා මම බැල මෙහෙවරකම් කළා. මොනවද කළේ? රාජපක්ෂලා කියන දේවල් අපි හැමදේම කරා. හැමදේම කියන්නේ? හැමදේම කියන්නේ යාගේ ප්‍රචණ්ඩ වැඩ කරලා තියෙනවා. මොන රාජපක්ෂගේද? රාජපක්ෂලා කියන්නේ ඔක්කොම එකයිනේ. මහින්ද රාජපක්ෂ. මහින්දද නාමල්ද චමල්ද කවුද? මහින්ද චමල් නාමල් රාජපක්ෂ ගෝඨාභය ඔක්කොම එකයි. රාජපක්ෂලා කිව්වම ගහන්න කියලා ගහලෙනවා. ඔව් අපි එහෙම කරපු දේවල් තියෙනවා. එහෙම තියෙනවා. හරි. කතා කරගෙන යමුකෝ. එදත් අපි ටිකක් කිව්වා මම මේක පොඩ්ඩක් ලියාගෙන නවතුනොත් රාජපක්ෂලා ගහන්න කිව්වම ගිහිල්ලා ගහලෙනවා. ගහන්න කියලා එනවා කියන්නේ යාළගේ දැන් මැතිවරණ වලට යාළට බාධාවක් තියෙනවා. ඒ මැතිවරණ අයින් කරගන්න. රාජපක්ෂලා කිව්වොත් අරුව මරපන් කියලා මරලෙනවා. එහෙම මරලා නැහැ අපි. මරන්න අපිට කියලාත් නැහැ. නමුත් මේ කට්ටියගේ ප්‍රචණ්ඩ ගියා වලට අපි සහභාගී කරගෙන තියෙනවා. හරි ඒවා අපි කතා කරමු. මෙතන රාජපක්ෂතුන්ට මගේ මොනවා හරි පලියක් ගන්න තිබ්බනේ. මම ඔබතුමාට එදා ප්‍රෝග්‍රෑම් එකේදී මම කියනවනේ. ඔයා කියන්නේ ඔයා චීත්ත වැඩ කරන්නේ රාජපක්ෂලා චීත්ත වැඩ කරනවා. රාජපක්ෂලා චීත්ත වැඩ මේව චීත්ත වැඩනේ. ඉතින් ඔයා කරන්නේ රාජපක්ෂලා චීත්ත වැඩනේ පටන් ගත්තෙන් බැල මෙහෙවරකම් කරා කියන්නේ. බැල මෙහෙරකම් කරා කියන්නේ අපි ඒ මිනිසුන්ගේ සේවාව කරා. අපි ඒ මිනිසුන් සේවය කරා. සේවය කරා. දැන් මේ ඔයා කරනකොට සේවය. අනිත් මිනිහා ඒකම කරනකොට රාජපක්ෂලා චීත්තේ. ඔය වගේ වැඩ මේ මිනිසුන්ට මෙහෙම බොරුවට දාලා එහෙම ප්‍රශ්න දාලා නැහැ අපි.
අපි සාමාන්‍යයෙන් දේශපාලනය කරද්දී අපි කරේ මිනිස්සු චණ්ඩිකම් කරනවා නම් අන්න ඒ පැත්තට අපි විරුද්ධව ගිහිල්ලා ඉඳලා ඒක හරස් වෙලා අපි ඒක මග පාදලා දුන්න විතරයි. ඔයා ගියේ DIG කෙනෙක් පාවිච්චි කරන ජීප් එක. හරිද? ඒතර ඕන කෙනෙක්ට සැකයක් එනවා පිස්තෝලයක් කෑන් කප් දෙයක් අරන් ඔයා ගේම් එකක් දෙන්න ප්ලේ කරන්න ගියේ. ඔයාගේ කැරක්ටර් පොලිසිය වල හොඳ නැහැ. ඔයා මද්ද්‍රව්‍ය ජාවාරම් කරලා තියෙනවා. ඔයා ගංජා විකුණලා තියෙනවා. ඔයාට මිනිමරුන් චෝදනා තියෙනවා. ඔයා හිරේ ඉඳලා තියෙනවා. ඔයා කෙලින්ම මේ සියල්ලටම සම්බන්ධ පුද්ගලෙක් නේ. ගංජා මද්ද්‍රව්‍ය කියන එක උතරින් අයින් කරන්න යමුද? ඒක කොහොමවත් නැහැ. ඒක හොයලා බලන්න පුළුවන් ඔබතුමාට. එතකොට මම සාමාන්‍යයෙන් DIG ජිප් එකක් කියන දෙයකින් මම ඕකේ ගිහිල්ලා සාමාන්‍යයෙන් මට බෑ විතරන් දෙඩි බෙලියත්ත වීරකැටි කියන්නේ මන් දන්නේ නැති කෙනෙක් නැහැ. මම DIG ජිප් එකකින් නෙමෙයි මේ අඩුම ගානේ මම යුනිෆෝම් එකක් ඇඳගෙන ගියත් වැඩක් නැහැ. මිනිස්සු දන්නවා මං කවුද කියන්න. අනික මේ ජමුදුදේ මහත්තයෝ මේ DIG කියලා එහෙම වාහන මේ රටේ වෙන් කරලා ඇවිල්ලා නැහැ. හරිද? අර DIG මොඩල් එකට ආපු නිසා එතකොට ඒ විදිහ නිසා DIG ජිප් එක දැන් ඔයාට අසාධාරණයක් වුණා නම් ඔයාට තිබුණානේ කියලා පොලිසියට පැමිණිල්ලක් කරන්න. අද වෙනකන් කරලා නැහැ නේ. කාටද පැමිණිලි කරන්නේ? නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ. කාටද මට මේ හම්බන්තොට බෙලියත් ඒ ටිකේ මට පොලිසිය මේ රාජපක්ෂාට විරුද්ධව පැමිණිලි කරන්න පුළුවන්. ඔයා ඇත්තටම කවුද? ඔයා මොකද? ඔයා කවුද කියලා මට කියන්න. DIG ජීප් එක පාවිච්චි කරන තරම් මොකද්ද ඔයාගේ ආදායම? ආදායම ගැන මට හොටෙල් එකක් තියෙනවා, බස් තියෙනවා. ඉතින් මගේ ව්‍යාපාර තිබ්බා මගේ ඉඩම් තියෙනවා. ඒවෙන් තමයි මම පාවිච්චි කරන්නේ. ඒවත් ගේමක් ගහලා නෙවිල්ල වගේ අර නෙවිල් ගැන කිව්වාගේ අනිත් මිනිහාගේ කුණු හොදන මේ ගලවන මනුස්සයා. ඔබතුමාට හොයලා බලන්න පුළුවන් ගේම් ගහලාද නැද්ද කියලා. නෙවිල්ට බස් තියෙනවනේ. ඔව් නෙවිල්ට තියෙනවා. පෙට්‍රල් ෂෙඩ් තියෙනවනේ. නෙවිල්ට නැති දෙයක් කියන්නකෝ ඔබතුමාට පුළුවන්. මම දන්නේ මම තියෙන දේවල් දන්නේ නැහැ. මේ මං ගැන හොයනවා ඒක ගැන හොයලා බලන්නකෝ. මොනවද තියෙන්නේ? නෙවිල්ට නැති දෙයක් නැහැ. බස් තියෙනවා, සෙට් තියෙනවා, ඉඩකඩම් තියෙනවා. හරිද? එතකොට නෙවිල්ගේ අහන්නකෝ කොහෙද නැති ව්‍යාපාරයක් තියෙන්නේ. නෙවිල්ගේමද රාජපක්ෂලා අරගෙන යාගේ නමට දෙන්නාද? එහෙම පැති තියෙනවා. මොනවද තියෙන්නේ? එහෙම රාජපක්ෂලාගේ දේවලු භූමිකාවේ යන දේවලුත් තියෙනවා නෙවිල්ගේ නමින්. නෙවිල් ඔච්චර රාජපක්ෂලාගේ ඒවත් නෙවිල්ගේ නමින් අරන් දාලා තියෙනවා. අරන් තියෙනවා. ඒතර නෙවිල් ඔච්චර ළඟ හිතවතෙක් උනේ කොහමද රාජපක්ෂලාගේ? හිතවත් උනේ කියන්නේ නෙවිල් කියන මිනිහා නෙවිල් වන්නාච්චි කියන මිනිස්සයා ඉස්සර ඉඳන් වලව්වේ හිටියා. නෙවිල් කියන්නේ පොලිසියද ආමියද? ආමි. නෙවිල් දැන් කෝටිපතියෙක්. කෝටිපතිය නේ ප්‍රකෝටිපතියෙක්. ප්‍රකෝටිපතියෙක්. ඔව් ප්‍රකෝටිපතියෙක්. නිවිල්ට මේ තියෙන සල්ලි නෑ මං හිතන්නේ හම්බන්තොට කාටවත් තියෙයි කියලා. හම්බන්තොට ඉන්න ලොකුම බෝස් කොටිපතිය කොටිපතිය නිවිල්න්නේ ආරච්චි. රාජපක්ෂගේ මේ PSO පුද්ගලික ආරක්ෂක. මම දන්නේ නැහැ ඔබතුමාටත් හොයලා බලන්න පුළුවන් කොහෙන්ද මෙහෙම එන්නේ සල්ලි කියලා. එතකොට මේ හිටපු සාමාන්‍ය මිනිස්සු මෙදී අවුරුදු 10ක් 15ක් කියලා ඉතින් මෙහෙම දෙයක් තියෙනවා රටේ ජනාධිපතිගේ ප්‍රධාන ආරක්ෂකයා වෙනකොට ඔහුට සාමාන්‍ය දෙයක් ඉතින් මුදල් හොයන එක. ඉතින් සියලුම ව්‍යාපාරිකයෝ යන්න ඕනේ යනවා නම් ඔහු හරහා නිවිල්ලන්නාච්චි හරහා යනකොට ඒක නිවිල්ලන්නාච්චිට උදව්ව කරනවා නම් තමයි නිවිල්ලන්නාච්චි ඒක එතනින් මේ එයයි උදව්ව කරලා දෙන්නේ යාට. ඒ කියන්නේ නෙවිල් මේ කප්පම් වලට මේ කරගන්නේ නැවද? ඔව් කප්පමක් වගේ තමයි ඉතින්. ඕගොල්ලත් කරේ කරේ මිද්දෙනි හොඳ කෝටිපති මුදලාලි කෙනෙක් ඉන්නවා බස් ව්‍යාපාරිකයෙක්. ඒ බස් ව්‍යාපාරිකයා කියනවා නම් බස් ව්‍යාපාරිකයට පෝමිට් එකක් දෙනවා නම් නිවිල්ට දෙකක් දීලා තමයි අය අරයක ගන්න. ඉතින් ඒ වගේ සම්බන්ධකම් එයා හදාගෙන තියෙන. ඒ නිසා ඉතින් එයාට ගමන යන්න පුළුවන්. එයාට ප්‍රකෝටිපති එක්ක එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේ නෙවිල් රස්සාවක් දෙන්නත් ඔය වගේ ගන්නවා. පෙට්‍රල් ෂෙඩ් එකක් දෙන්නත් ගන්නවා. එහෙමද? පර්මිට් එක රස්සාවට නම් මං හිතන්නේ නැහැ එහෙම නැහැ. රස්සාවට එහෙම වෙන්න බෑ. ඒතකොට මගෙත් මේ ඥාති කෙනෙකුට රස්සාවක් දීලා තියෙනවා. සල්ලි අරගෙන රස්සාවක් දීලා නැහැ. හරි ඉතින් ඔයාගේ ගත්තේ නැත්නම් ඔයා දන්න නිසාද දන්නේ? ඕ නෑ. අර රස්සාවල් වලට එහෙම දීලා කියනවා මම නම් දැනගන්නේ. ඊට වඩා ලොකු ඩීල් යනවා. ඔව් ලොකු ඩීල් එකක් આવොත් යනවා ඉතින්. යන්න වෙනවනේ යාලට. ඉතින් ඒ විදිහට රාජපක්ෂලා දන්නවා. ඔව් රාජපක්ෂලා දන්නවා. පක්ෂයන් නිදහස් දීලා තියෙනවා. රාජපක්ෂලා දන්නවද නැද්ද කියන දන්නේ නැහැ. නමුත් දන්නවනේ මිනිස්සු ගිහලා ඕක කියනවනේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය ලොකු කෝටි ගණන් මුදලක් දුන්නත් ඒක ඉතින් රාජපක්ෂගෙන් ආයෙ අහන්නත් ඕනේ නිවිල් හරහා ගිහිල්ලානේ. ඉතින් එතකොට ඒක ආයෙ ගෙලි වෙන්නේ නැහැ. ඒක එතකොට නෙවිල් ඒ රාජපක්ෂ ළඟට යන්න දෙන්නෙත් නැහැ. නිවිල් කොහොමත් යන්න දෙන්නේ නැහැ. නිවිල්ගෙන් අහලා ඉපෑ රාජපක්ෂ ළඟට යන්න. නෙවිල් තමයි රාජපක්ෂ ළඟ ඉන්න ලොකු මහින්ද රාජපක්ෂගේ දුරකථනයේ නිවිල් ආරං මේ ආන්සර් කරනවා නම් ඉතින් කොහොමද මම මේ මහින්ද රාජපක්ෂ මහත්තයා මුණ ගැහෙන්න ඕන කිව්වට පස්සේ අරයා තමයි තීරණය කරන්නේ මේ මිනිහට මේ දිනේ දෙනවද නැද්ද කියලා. එහෙනම් ඉතින් කොල්ලේ ආයේ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. එතකොට ඔයත් රස්සා වලට දාන්න. ඔයත් මේ පර්මිට් අරන් දෙන්න. කපිල දිසානායකත් එක්ක ගේමක් ගැහුවානේ. සල්ලි ගත්තනේ. මම රස්සා වලට නම් කරලා නැහැ. සල්ලි ගත්තේ මොනවටද? සල්ලි කියන්නේ අපි අර ඩීල් ගැහුවේ මොනවටද? ඩීල් කියන්නේ අපි දැන් මොන හරි අපිට උදව්වක් ඉල්ලුවම අපි කපිල දිසානායක මහත්තයා කියලා එක කළා දෙනවා. කළා දීලා ඒ මුදල අපි අරගෙන අපි එකෙන් පොදු දෙයක් කරලා තියෙනවා. අපි ඒක මම නෑ කියන්න බෑ. කීයක් ගත්තද රස්සාවකට? රස්සාවකට මේ මෙයානේ ගන්නේ කපිල දිසානායකගේ නෝනනේ ගන්නේ. වරායට එහෙම දාන කීයක් ගත්තද? වරායට ඒ කාලේ ලක්ෂ 2කමාරක්ද කොහෙද ගත්තා? ලක්ෂ 2කමාරක්. එතකොට මේ කපිල මේ තෙල් සංස්ථාවට තෙල් සංස්ථාවට ඒ ලක්ෂ 2කමාර තමයි ඒකට ගන්න. වරායට 2කමාරයි. තෙල් සංස්ථාවට 2කමාරයි. ඒක හැබැයි ඔතන මේ മന്ത്രിවරයම ගත්තද කියන්න බෑ. එතන ඒ ඔහුට සම්බන්ධ ඒ නෝනා කිව්වේ නෝන ගත්තා. නෝන ගත්තා. ඒක නෝන පැහැදිලිව ගත්තා. කපිල දිසානායක මහින්දගේ කවුද? මහින්ද රාජපක්ෂගේ මාමගේ පුතා. මාමගේ පුතා. මාමගේ පුතා. තව කොයිද ගත්ත විදුලි වල මණ්ඩලයට වගේ නා ලොකු තැන් වලට වගේ. සාමාන්‍යයෙන් ওই ලොකු පෙට්‍රෝලියම් ওই සීලෝ ජොබ් වලට ලොකු වැටුපක් එන ජොබ් වලට වරායට ඒ වැටුප එනවට මුදල් අරගෙන තමයි දුන්නේ.
නෑ කියන්න බෑ. ඒක මහින්ද රාජපක්ෂට මහත්තයට ඒක අහුවෙනවා. අහුවෙලා අර කට්ටියට දඩුවම් කරනවා. ඒව නැහැ කියන්න බෑ කිසිම කෙනෙක්. ඒක මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ඕනම කෙනෙක් දන්නවා. ඔව් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අධිකරණයට මේක ගොනු කරනවනේ. අධිකරණයට ගොනු කරපු රිපෝට් එකේ තියෙන ඔය කියන කතාව නෙමෙයිනේ. ඔව් මෙහෙමයි. අධිකරණය කියන්නේ නඩුකාර හාමුදුරුවෝ දන්නේ නෑනේ. පොලිසියෙන් බී රිපෝට් එක ගහලෙව්වම බී රිපෝට් එකේ තමයි කියන්නේ මෙහෙමයි කියලා. ඒ කියන දේ විතරයි නඩුකාර හාමුදුරුවෝ දන්නේ. ඒකේ ඩිෆෙන්ඩර් කියලා තියෙනවනේ පැහැදිලිව. ඒකේ තියෙනවා ලෑන්ගුසර් ජිප් එකක් රිපෝට් එකේ තියෙනවනේ. ඔව් ලෑන්ගුසර් කියලා ජිප් එකක් තියෙනවා. නමුත් ඉතින් මෙහෙම දෙයක් තියෙන ජමුදිට කවදාවත් මේ වාහන පන්ති වෙන් කළා නැහැ. මේක DIGට මේක ගොවියට මේක කම්කරුවට මේක මන්ත්‍රියට කියලා මේ ලංකාවේ මන් නම් දන්න තරම් වාහන වෙන් කළා නැහැ. මේ තංගල්ලේ ඔබ විතරයි DIG කෙනෙක් පදින ආකාරයේ මේ ඩිෆෙන්ඩර් එකක් පදින්නේ. ඔබතුමා ඒ දන්න තරම. එතකොට රෝහිත අබේගුණනාරගේ බෑන මේ ධනුෂ්කව DIG වාහනයක් පාවිච්චි කරනවා. එතකොට ඔබතුමා ඒක දැකලා නැද්ද? කවුරුවක් අහලත් නැද්ද? මම කිව්වේ තංගල්ලේ. ඒ තංගල්ලේ හම්බන්තොටයි මාතරයි වර්ධනගේ බෑන ඉන්නේ කළුතර වෙන්නේ. ඔව් කළුතර ඒක තමයි දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙන්න බෑනේ ඒක. ඒක රටේ එහෙනම් නීතියක් තියෙනවා. DIGලට කියලා මෙහෙම ජිප් ඇවිල්ලා නැහැ චමුදිත කොහෙද? ඔබ වගකීමෙන්ද කියන රෝහිතගේ බෑන පදින්න DIG. රෝහිතගේ නාගරන් මම ඔන්න වාහනේ වාට අංකෙත් එක්ක මම කියන්න. මෙහෙම එතුමා පාවිච්චි කරන්නේ මේ DIGලට ආපු ජිප් එකක් නෙමෙයි. මේ වාහන මොඩල් එක DIG කියන්නේ. කොහොමද මේ රෝහිතගේ බෑනගේ නම මොකක්ද? ධනුෂ්ක. ඔව් ඉතින් ධනුෂ්ක මම ඔබතුමාට ඕන දැන් කෝල් එකක් කරන් දෙන්න. එතුමාට වුණත් මේක මේ DIGලට කියලා ආපු වාහනයක් නෙමෙයි. කවදාකවත් වාහන පන්ති වෙනස් කරලා නැහැ. වාහන පන්ති වලට වෙනස් කරන්නේ පොලිස් ජිප් එක නම් පොලිස් කියලා ගහලා තියෙනවා. එතකොට නැත්තම් රජයේ වාහනය නම් නිල් පාට නම්බර් ප්ලේට් එකක් තියෙනවා. ඉතින් ඒක පොලිස් නිලධාරිය අඳුර ගන්න ඕන මේක මේ රජයේ වාහනයක්ද මොකක්ද කියලා. ඒක පොලිසියේ තියෙන දුර්වලතාවයට අපි පලි නැහැ. දැන් ඔය ඩිෆෙන්ඩර් එක පස්සේ යන්නේ කන්නේ කවුරු හරි ඉරිසියාද රාජපක්ෂලා ඉරිසියයි කියලාද ඩිෆෙන්ඩර් එක පදිනවට ඇඳලා ඉන්නවට කාලා බීලා ඉන්නවට ඉරිසියයි කියන එකද කියන්නේ? ඩිෆෙන්ඩර් එකක් නෙමෙයි රෙදි කෑල්ලක් ඇඳලා ඉන්නවට රාජපක්ෂලා කැමති නැහැ. මොකක්ද ඒ කතාව? ඒක කියන්නේ රාජපක්ෂලගේ තියෙන මානසිකත්වය. ඔබතුමා තව කතා කරන්න දෙයක් නැහැ. සාටකේ දාගන්න කැමති නැහැ. මේ මිනිස්සු හිතන්නේ සාටකේ කියන්නේ මේ රාජපක්ෂරුන්ගේ උප්පැන්නේට ආපු එකක් කියලා. හංගලා කියන්න එපා. කෙලින්ම කියන්න. රාජපක්ෂ බයද තාම රාජපක්ෂලට? කොහොමවත් බය නැහැ. බය තියෙනවා නම් මෙහෙම මෙතෙන්ට ආවිලා කතා කරන්නෙත් නැහැ. රාජපක්ෂලට බය නැහැ. රාජපක්ෂලට නෙමෙයි මං කාටවත් බය නැහැ. බය වෙන්නේ අපි. බය වෙන්න ඕනේ දැන් ඇතුළට දැම්මේ. ඔව් ඇතුළට දැම්ම එහෙම දේවල් කරා. ඒ වගේ සතුටු ලබනවා. ඒ සමන් වින්දනේ ඒ කට්ටිය එදෙනවා. ඒ කට්ටියගේ හැටි ඒක. ඒ කට්ටියට පුළුවන් මොන හරි දෙයක් දාලා මං හිරගෙදරට සින්නක් කරන්න පුළුවන්. නැත්තම් ඔය වලට මරලා දාන්න පුළුවන්. ඔබතුමා හිතනවද මේ රාජපක්ෂලාගේ විරුද්ධව කියන මං විතරක් මේ මැරිච්ච මේ මරන්න හදන කෙනෙක් කියලා. එහෙම කොච්චර මිනිස්සු ඉන්නවද රටේ? ඉතින් මේ මිනිස්සු නිහඬව හිටියට මට කරන්න දෙයක් නැහැ. මට කොන්දක් තියෙනවා මං ඒකයි කතා කරන්නේ. මම දැන් මේ දැන් යනකොට මරලා දැම්මත් මට කරන්න දෙයක් නැහැ. ඒ වගේ දේවල් කොච්චර මේ රටේ වෙලා තියෙනවද මිනිස්සු? මේ දැන් යනකොට මරලා දාන්න හරි ප්ලෑන් එකක් රාජපක්ෂ මැරුවොත් එහෙම. දැන් කියන්නේ සම්පූර්ණයෙන් රාජපක්ෂ. රාජපක්ෂන්නේ කවුද? මහින්ද රාජපක්ෂ, චමා රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාම රාජපක්ෂ, සසේන්ද්‍ර රාජපක්ෂ. ඔය රාජපක්ෂ පවුල වෙන කවුරුවත් නෙවෙයි. කපිල දිසානායක ඒ ඔහුගේ අනිත් පවුලේ පරම්පරාවේ කට්ටිය. ඉතින් එහෙමනම් මරණ තර්ජන තියෙනවා නම් මේ ත්‍රෙට් එකක් තියෙනවා නම් පැමිණිලා දාන්න එපා. පැමිණිලි දාන්න දෙයක් නැහැ. මම දාලා දිනෝ වින්දිතයන් ආරක්ෂා කිරීම ඇතුළේ මම දාලා දිනෝ පැමිණිලි. ඒ ආරක්ෂාව ඉල්ලන්නේ. ඔව් ආරක්ෂාව ඉල්ල. ඒකට මට ලැබිලා නැහැ. ඉතින් පොලිසියට ගිහලා මං කාටද යමුදිද මේ ලංකාවේ පුළුවන් ද රාජපක්ෂලාට විරුද්ධව පැමිණිලි කරලා රාජපක්ෂලා ගනීද අත්තරම? රාජපක්ෂලා වටේ ඉන්නේ ලයිසන් මිනිමරුවෝ කියලාද කියන්නේ? ඔව් ලයිසන් දින මිනිස්සු තමයි ඔක්කොම ඉන්නේ. මිනිමරුවෝ. ඔව් මිනිමරුවෝ ලයිසන් ඔය 225 ඉන්නේ 225න් ඉන්න 200කට 210ක් විතර ඉන්නේ සම්පූර්ණ ලයිසන් ගත්ත මේ මිනිමරුවෝ. ඔයත් රාජපක්ෂලාගේ වටේ හිටපු ලයිසන් මිනිමරුවෙක් නේ. ඔය උනේ ගාන බෙදා ගන්නකොට ඇති වෙච්ච ප්‍රශ්නයක් නේ. නෑ කොහොමවත් ගානක් ගල මට ඔප්පු කරලා පෙන්නන්න කියන්නේ මට රුපියලක් කර දීලා දිනවා රාජපක්ෂරු. මට නම් මුකුත් කළා නැහැ. නමුත් මගේ තියෙන දක්ෂතාවය මගේ උනන්දුවෙන් මම ව්‍යාපාරයක් කරගෙන මම මේ නැගිටලා ආවා. සාක්ෂි තියෙනවා නම් කියන්න ලයිසන් ගත්ත මිනිමරුවෝ කියලා රාජපක්ෂලාට කියන්න සාක්ෂි තියෙනවා නම් කියන්න. රාජපක්ෂලාට ලයිසන් තියෙන මිනිස්සු ඉන්නවා කියලා ඕන තරම් දර ඔබතුමා දන්නවා ඒ කට්ටියගේ වැඩේ කරගෙන මේ මිනිස්සු අතුරුදහන් කරනවා. මේ අතුරුදහන් වෙන්නේ මෙච්චර මේ රටේ මේ එක්කෙනා දෙන්න නෙවෙයි මිනිස්සුන්ගේ වැඩ ටික ඔක්කොම කරගන්නවා. චූටි හරි ඕ වෙනස් වීමක් තියෙනවා නම් ඒ මිනිස්සුන්ට ආගිය තන්නේ තියෙන මිනිස්සු. දැන් පැමිණිල්ලක් දාන්න බය වෙන්නේ මොකද රාජපක්ෂලා බලේ නැහැනේ දැන්. දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ඒ දෙගොල්ලෝ එකක් නේ දැන් මේ ඉතින් කොහෙද අපට දැන් මම ගිහිල්ලා ඔබතුමා කියනවාද මම දැන් මේ යන ගමන් ගිහලා පැමිණිල්ලක් කරොත් ඔයාගෙන රාජපක්ෂලා කට උත්තරයකටක් ගන්න ගෙනේද? ගේන්නේ නැහැ. ඉතින් මොකටද අපි එහෙම කළා? ඔබ බන්ධනාගාර ගත වෙලා දැන් බලන්න ඔබ හොඳට ඇවිදගෙන මෙතනට ආවා. ඔබ ඇඩ්මිට් වෙලා හිටියේ බන්ධනාගාර රෝහලේ. ඒ කාගේ හයියෙන්ද? ඒ දේශපාලනය ගෙන කරන මිනිස්සු වෙන්න පුළුවන්. මම දේශපාලනය කරන කෙනෙක් නෙවෙන්නේ. දේශපාලනය කරන මිනිස්සු ගියාම අගේ නමුත් ඔබ හිටියේ බන්ධනාගාර රෝහලේ. රෝහලෙත් මම හිටියේ සනීප නැතුව හිටියේ සති දෙකක් විතර හිටියා. නමුත් මේ දේශපාලඥයෝ ඒ හදාගන්න විදියනේ බන්ධනාගාර රෝහලට ඉන්නේ. හොඳට ඔබත් කරන්නේ ඒකමනේ. නෑ නෑ කවුද බන්ධනාගාර රෝහලට දාන්න කතා කරලා මේ බලපෑම් කළේ? නෑ මට කවුරුවත් බලපෑම් කරේ නෑ. මම ගිය මට සනීප නැතු වුණා. සනීප දුනාම බන්ධනාගාර වල සති දෙකක් විතර හිටියා. ඉතින් ඔබතුමා ඕහෙන වගේ බලන්න ඔය කේලි රම්බුක් කැල්ල. එතකොට කේලි රම්බුක් කැල්ල මේ පාර්ලිමේන්තුවේ හිටියේ බන්ධනාගාර යන ගමන් පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. මේ මිනිස්සු ගිහිල්ලා අගේට මේ පාර්ලිමේන්තුව යන ගමන් ගිහිල්ලා මේ රිමන් කරගම යන්නේ බන්ධනාගාරයට. දැන් නාමල්ගේ පිටින් දැම්මට මේක ඔයව අහුවෙන්නේ යුක්තිය මෙහෙයුමෙන්. දැන් නාමල්ගේ account එකට බැර කළාට. යුක්තිය මෙහෙයුම තමයි. නමුත් යුක්තිය මෙහෙයුමට
ප්ලෑන් කරලා මේක ඩ්‍රාම එක හදලා ඔක්කොම කරලා දෙනවනේ දුන්නට පස්සේ ඉතින් යුක්තිය මෙහෙම මේක යන්නේ එන යුනිෆෝම් ඇඳලා එන නිලධාරියා ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ මිනිහා අත්අඩංගුවට ගන්න එපා. ඉතින් ඒකනේ කරලා තියෙන්නේ. ඒක ඔව් අත්අඩංගුවට ගත්තානේ. අත්අඩංගුවට ගත්තා. මේ මිනිස්සු කියන්නේ ස්ටේප් එකේ වැරද්දක් කියන්නේ ස්ටේප් එකට එහෙනම් මට තිබ්බ කුඩු දාලා ඇතුළට දාන්න. නමුත් කුඩු දාලා ඇතුළට දෙන්නේ නැහැනේ. මම දන්නේ මේ ස්ටේප් එකේ නිලධාරියට මං අත්අඩංගුවට ගත්තා කියනකොටම ලොකු උසස් නිලධාරියෙන් දුදකත නැමතුන් ආවා. කාටද ආවේ ස්ටේප් එකට? ස්ටේප් එකට ආවා. ඒ කියන්නේ නාමල්ලා කතා කරලා කියලා? නාමල්ලා කතා කරන්නේ නැහැ. ඉතින් නාමල්ලා කතා කරන්නේ පොලිසිය ලොකු නිලධාරින්ට. ඒ නිලධාරින්ගෙන් බලපෑම් ආවා මේක මෙහෙම කරන්න කියලා. නමුත් ඒ මිනිස්සු එහෙම කරන්නේ ඒ මිනිස්සුගේ රස්සා. ස්ටේප් එකට කෝල් එන්න තන ඔයා හිටියද? ඔව් මං එන තන හිටියා. මොනවද කතා කරලා කිව්වේ? කතා කරන මට එයා කතා කරන්න ගහන්නේ මට මෙහෙන් සර් කියලා කතා කරනවා මට තේරෙනවා. නමුත් ඒ මිනිස්සු රාජකාරී කරා මට ගිහුවා මට ඊට වඩා දෙයක් මට කරන්න බෑ මම මගේ ප්‍රශ්නේ මෙච්චරයි. රාජපක්ෂලට ඔයාගේ පස්සේ මෙච්චර ගේම් එකක් ගහන්න ඔයා ඔච්චර ලොකු පොරක් වෙන්නේ කොහොමද කියන එක? පොරක් වෙලානේ දැන් නැත්තම් මේ හේතුව කියන්නේ රාජපක්ෂලා මොන හරි කරපු දෙයක් තියෙනවා නම් මම දන්නවා ඒකේ. මොනවද දන්නේ? දන්න දේවල් දින ඔබතුමාට මම මේක කියනවා වගකීමෙන් කියනවා. ඔබතුමා පුළුවන් දෙයක් කට්ටියට දඩුවම් කරවන්න ඔබතුමාට පුළුවන්ද? බෑනේ. කාටද? දැන් මම රාජපක්ෂවරු නිරුද්ධව මම රාජපක්ෂ මේක කරා කියලා මම ඔබතුමාට දැන් කියනවා මේ ප්‍රසිද්ධ මාධ්‍යේ. දඩුවම් කරන්න අපි කරන්නේ මාධ්‍යෙන් අනාවරණය. දඩුවම් කරන එක මේක බලන් ඉඳලා අදාළ ආයතන ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් රාජපක්ෂලා බය ඔයාට ඔයාගේ කට ඇරියොත් කියලා නේ. ආන්න මගේ කට ඇරියොත් ප්‍රශ්න ගොඩයි. මොනවද ප්‍රශ්න ගොඩ? ඒක තමයි. එතකොට එකක් කියන්න බලන්න. එකක් කියන්න පුළුවන්. එතකොට මෙතන මම ඒකට කිව්වේ මම මෙතනින් යනවා මං ගැන වගකීමක් ගන්නවා නම් කවුරු හරි මම මේ සීලු දෙය කියනවා. මම බොරු කියන්න ඕනේ නැහැ. මට වගකීමක් ගන්නවා කියලා කියන්න බැහැනේ. මොකද හේතුව මම සාමාන්‍ය මිනිස්සෙක්. එතකොට එකක් කියන්න පුළුවන් නම් කියන්න. මොකද හේතුව මේ සාකච්ඡාවට විශ්වාසයක් ඕනේ. ඇයි මේ වගේ මේ පොඩි රවුලක් වවාගත්ත කොල්ලෙට්ට රාජපක්ෂලා බය වෙන්න හේතුව මොකද්ද? බය වෙන්න කියන්නේ චමුදිද එතකොට චමුදිල්ල හිතන්නේ තාඩුදීන් විතරද අතුරුහන් වෙලා තියෙන මේ රටේ. රාජපක්ෂ වෘත් එක ගේම ඉල්ලලා විරුද්ධව ගිහිල්ලා තාඩුදීන් විතරද මේ ඉන්නේ මේකේ නෑනේ. තාඩුදීන් මැරුවෙත් රාජපක්ෂලම තමයි. ඔව් ඉතින් රාජපක්ෂලා කියලා ඒක ඔප්පු වුණානේ පස්සේදී. එතකොට එක ආණ්ඩුවක් ආවම මේක ඔප්පු වෙනවා අනිත් ආණ්ඩුවම කොහොමද ඒක නැති වෙන්නේ? ඔයා මැරුවේ කවුද? ඔයා මැරුවේ රාජපක්ෂලගේ ඔබ රාජපක්ෂ පවුලේ කොන්ත්‍රාත් මිනිමරුවා නම් ඔයා මැරුවේ කවුද? කිසිම මිනිහෙක් ඝාතනය වෙලා නෑ මගේ අතින්. එතකොට ඔයාට මේ කතාව කියලා මෙතනින් එළියට යනකොට වෙඩි තියලා මරයි කියලා සැකයක් එන්න තරම් රාජපක්ෂලගේ ඔයා දන්න එක දෙයක් කියන්න පුළුවන් නම්. දන්නවා මම දැන් එකක් කිව්වේ තාඩුදීන් කිව්වේ. එතකොට බෙලියති චණ්ඩිය මුතුමාට මොකක්ද උනේ? බෙලියති චණ්ඩි කියන්නේ? බෙලියති චණ්ඩි මන්ත්‍රීතුමා. ඔය එතකොට එයාට මොකක්ද උනේ? එයාට මොකක්ද උනේ? එයා කරපු එකම වැරද්ද තමයි සාටකයක් කරේ එල්ල ගත්ත එක. එතකොට ඒ සාටකේ කරේ එල්ල ගන්න බැරිද එතකොට මේ වෙන කෙනෙකුට? එතකොට සාටකේ කියන්නේ රාජපක්ෂුන්ගේ මේ උපැන්නට ආපු එකක් කියලා රාජපක්ෂලා හිතන්නේ. බෙලියති චණ්ඩිට මොකක්ද චණ්ඩි නේද? චණ්ඩි මන්ත්‍රීතුමා ඒක ඕන කෙනෙක් දන්නවා. මොකක්ද උනේ යාට? එයා ඉතින් මේ අධිආරක්ෂිත කලාපය යගේ මැරුණානේ කොහොමද අධිආරක්ෂිත කලාපය මැරෙන්නේ? මැරුණද මැරුවද? මැරුවද? ඒක තමයි මම ගේ ඔබතුමාට මම මේ දෙන්න විස්තර ටික මම දෙන්නම් සාක්ෂියතුම දෙන්න කොහොමද මැරුවේ? දැන් ඔබතුමා වෙඩි තියලා මරන්නේ වෙඩි තියලා මරන්නේ කොහොමද අධිආරක්ෂිත කලාපය කොහොමද මේ ගිනි අවියක් අරගෙන යන්නේ? දැන් ඒ තොරතුරු ආලඟ තියෙනවා. තොරතුරු 100,000ක් තියෙනවා මගේ ළඟ. ඔව්. හරි දැන් තාම මොනවද ඒ වගේ තියෙන්නේ? ඒ වගේ කොච්චර තියෙනවද? ඒක තමයි මම ඔබතුමාට කිව්වේ ඔබතුමා මාධ්‍යවේදියෙක් විසින් මගෙන් මේක අහලා මගෙන් ගන්න උත්තර. එතකොට මෙතනින් එහාට හැබැයි මෙන්න මෙහෙම දෙයක් තමයි ජමුදර කවදාවත් මේ මගේ ජීවිතේ නැති කරා කියලා මේ සාක්ෂි නැති වෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ. සාක්ෂි කොහෙද? සාක්ෂි ඕන විදියට ලෑස්ති කරලා තියෙනවා මගේ ජීවිතේට. දැන් හතරදයක් වුණොත් ඒ සියලුම සාක්ෂි මාධ්‍යයට එයි. ඔබතුමාටත් එයි. මම ඒ විදියට ඔක්කොම හදලා තියෙනවා. ඒ කියන්නේ මගේ ජීවිතේට කරදරයක් වුණොත් මගේ බිරිඳ මගේ දරුවෝ දන්නවා මගේ එතකොට මගේ ළඟ ඉන්න යාළුවෝ දන්නවා ඔය තොරතුරු දන්නවා තොරතුරු සම්පූර්ණයෙන් මම දෙන්නම් ඒ කියන්නේ ඔයාව මැරුවයි කියලා රාජපක්ෂලා කරපු අපරාධ ටික යට යන්නේ නැහැ යට යන්නේ නැහැ පුළුවන් නම් මම මරලා පෙන්නන්න එතන ඉඳන් තමයි පටන් ගන්නේ රාජපක්ෂරුන්ගේ විනාශ පටන් ගන්න තාම පටන් ගත්තේ නැහැ නෑ තාම පටන් ගත්තේ නැහැ මගේ පාඩුවේ මට රාජපක්ෂලා ඉන්න දෙන්න ඕනේ නැත්තම් රාජපක්ෂරුන්ට මෙන්න මෙහෙමයි කියලා මම උමනා විදියට ලෑස්ති කරලා මම දෙන්නම් රාජපක්ෂලාව බ්ලැක්මේල් කරන්නද හදන්නේ නෑ නෑ බ්ලැක්මේල් කරන්න පුළුවන් මිනිස්සුද රාජපක්ෂලා කියන්නේ